ආයිබෝන් කියලා පිළිගන්නවා අද ටෝනිකා ටෙක්නොලොජි කියන මේ වීඩියෝ එකට. ඉතින් අද අපි ඉන්නේ මහරගම මිරිහාන ප්‍රදේශයේ ඉදි කරලා ඉවර වෙච්ච බිල්ඩින් එක. එතකොට මේ බිල්ඩිමේ අපිට අද තියෙන ප්‍රශ්නේ තමයි මේ බිල්ඩිමේ හැදුවට පස්සේ සාමාන්‍ය මේ බිල්ඩිමේ තියෙන චූටි කන්දක් උඩට වෙන්න ප්‍රධාන පාරක් අයිනේ. ඉතින් මේ ප්‍රධාන පාර අයිනේ සාමාන්‍ය වාහන යන හින්දා එතකොට සාමාන්‍ය මේක කන්දක් උඩ හින්දා බිල්ඩිම තට්ටු තුනක්. ඉතින් මේ තට්ටු තුන හදලා ඉවර වෙද්දි සාමාන්‍යයෙන් දැන් මේ බිල්ඩිම බාර දීලා ඉවරයි හදපු කට්ටිය. ඉතින් ඒ වුණාට මේ බිල්ඩිමේ පසු කාලීනව ලයින් බෝල් එකේ ක්‍රැක්ස් ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ මම ඒකට ප්‍රධාන හේතුවක් විදිහට දකිනවා පාර අයිනේ වාහන යන එකත් සහ සාමාන්‍ය කන්දක් උඩ හින්දා මේකේ බර වැඩි වෙලා උඩ රූෆ් টොප් එකේ බදාම කපලා වැඩිම ඉවර වුණාම සෙටල්මන්ට් එකට යනකම් ඒ සාමාන්‍යයෙන් එහෙම බිල්ඩිම ක්‍රැක්ස් යන්න පුළුවන්. ඉතින් අපි අද ඇවිල්ලා ඉන්නේ ක්‍රැක්ස් ප්‍රපෙයාර් කරන්. ඉතින් අපි ගිහිල්ලා බලමු වැඩිමේ මේ පිටිපස්ස තියෙන බිල්ඩිමේ කොහොමද අපි මේ ක්‍රැක්ස් කපලා රිපෙයාර් කරන්නේ. ඉතින් මේ තියෙන්නේ අපි දැනට දාලා ඉවර වෙච්ච ක්‍රැක්ස් ටිකක්. එතකොට මේ බිල්ඩිමේ වම් අත පැත්තේ කෙළවරට වෙන්න මේ ටික අපි දාලා ඉවර කරේ. ඉතින් අපි දැන් ගිහිල්ලා බලමු වැඩිමේ ඊළඟට ක්‍රැක්ස් කොහොමද ගයින්ඩරෙන් කපන්නේ සහ කපන ගමන් ක්‍රැක්ස් මේ වගේ PU සීලන්ට් එකකින් දාන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලට පේන්නේ නැති කොහොමද ක්‍රැක්ස් මිලි ගානකට ඒ ක්‍රැක්ස් එකේ විදිහට කපන්නේ කියලා. ඒ කපලා හොඳට පින්සලකින් මේ විදිහට පීදා ගන්න ඕනේ. පීදාගෙන දූවිලි චුට්ටක්වත් නැති වෙන්න PU iPlex සීලන්ට් එකෙන් සීල් කරන්න ඕන. ඉතින් මේ වගේ කාරණා ලංකාවේ ගොඩ වැඩබිම් වල තියෙනවා. සමහරක් කට්ටිය දැනුවත් නැහැ. සමහරක් කට්ටිය දැනුවත් මේ වගේ කරන්න බය කට්ටිය ඉන්නවා උඩක නැගලා. ඉතින් අපේ ජොබ් එක මේක. ඉතින් අපි කොහොමත් මේ ජොබ් එක අනිවාර්යෙන් කරන්න ඕනේ. අපිට මෙහෙම කතා කරලා කිව්වොත් මේ වගේ ප්‍රශ්න තියෙනවා කියලා. ඉතින් අපි දැන් ඊළඟට ගිහිල්ලා බලමු මේ සීලන්ට් එක මේ විදිහට දාන ගමන් මේ ගේ ඇතුල් පැත්තේ මේ ක්‍රැක්ස් වලින් කොහොමද වතුර ඇවිල්ලා පොටි එක තෙත්වලා පුල්ලි ගහන්නේ කියලා. ඉතින් ඔයාලට පේනවා ඇති මේ රූපරාමුවෙන් මේ ක්ලාස් එකේ අපි එළියෙන් වැඩ කරගෙන ඉඳපු තැනට වඩා පහතින් යට පංගස් එකක් මතුවලා තියෙනවා. අපි ඒක හූරලා අයින් කරලා තියෙනවා. ඉතින් එතෙන්ට වතුර එන්නේ ඒ ක්‍රැක්ස් එකකින්. ඒ ක්‍රැක්ස් එකත් අපි කපලා දැන් ෆිල් කරනවා PU සීලන්ට් එකකින් පල්ලෙහාට යනකොට. තවත් මේ වැඩිමේ ප්‍රශ්නයක් තියෙනවා. මේ ග්ලාස් බොක්ස් වටේට දාලා තියෙන සිලිකන් ඉතාමත් චූටි ඝන අඩුයි. ඉතින් වහිනකොට ඒ සිලිකන් අස්සෙන් ඒ කියන්නේ ඒ සිලිකන් චූටි හින්දා ඒක හරියට බොන්ඩ් වෙලා නැති හින්දා ඒ සිලිකන් අස්සෙනොත් ජනෙල් අස්සේ බහුතරයක් ජනෙල් හැම ජනෙල් එකම නැහැ. සමහරක් ජනෙල් වල වතුර ඇතුළට එනවා. ඉතින් ඒකටත් ඔය PU සීලන්ට් iPlex කියන එක අනිවාර්යෙන් සාර්ථකයි. ඒක ලෝභකමට නැතුව හරියට ඒ වටේට ජනෙල් බොන්ඩින් එක වටේට හරියට දානවා නම් ඒකේ සාර්ථක ප්‍රතිඵලත් කරගන්න පුළුවන්. ඉතින් මේ මෙතන තමයි තියෙන එක ප්‍රශ්නයක් තියෙන තැනක් තමයි මේ තියෙන්නේ යට පංගස්යක් වෙනවා. මේකේ තව ප්‍රශ්නයක් තියෙනවා. ඒ ක්‍රැක් එකක් එහා පැත්තෙන් තියෙන පසුබිමේම මේ පැත්තෙන් ඒ විදිහටම වතුර පුල්ලියක් ආපු තැනක් අපි එතෙන්ට ගිහින් බලමු ඒ ක්‍රැක් එක කොහොමද තියෙන්නේ කියලා. ඉතින් මේ තියෙන්නේ මේ වැඩබිමේ තිබෙච්ච බහුතරයක් කාරණා ජලය එහා පැත්තෙන් ක්‍රැක් අතුලෙන් මේ පැත්තට ආවට පස්සේ මෙන්න මේ වගේ කොළ පාට වෙලා පොටි එක තෙත්වලා කහ පාට වෙලා මෙහෙම ගැලවෙන්න බලනවා. ඉතින් මේවා තමයි හේතු. ගොඩක් වෙලාවට මේ කාරණා බිල්ඩින් වල ගොඩක් කට්ටිය දන්නේ නැහැ. ඇත්තටම ක්‍රැක් එක එහා පැත්තේ තියෙනවා නම් බ්ලයින්ඩ් වෝල් එක දිගේ ගලන වතුර ඒ ක්‍රැක් එක අස්සේ රිංගලා මේ වගේ ඇතුළට ඇවිල්ලා ගල තෙත් වෙලා මේ පැත්තේ තියෙන පොටි එක සීතලට අල්ලන්න නැතුව මේ වගේ කහ පාට කොළ පාටලා ගැලවෙනවා. ඒක තමයි මෙවැනි කාරණාවල තියෙන විශේෂත්වය. ඉතින් මේ
ඔයාලට පේනවාද ක්‍රැක් එකක් මේ ඇතුල් පැත්තේ තියෙනවා. මේ වගේම ක්‍රැක් එකක් ඔය මට්ටමම එහා පැත්තේ බිත්තියේ තියෙනවා. ඉතින් බිත්තිය දිගේ ගලන වතුර වලින් ඒ ක්‍රැක් එකෙන් ඇතුල් වෙලා ඒ ක්‍රැක් එක වගේ මේ පැත්තනොත් ඒ ඉර තියෙනවා. එතනින් මතුවෙලා ওই විදියට පංගස් එක එනවා. ඉතින් මේ වැඩබිම් කරගන්න අනිවාර්යයෙන්ම ඔයාලට අවශ්‍ය නම් අපිට කතා කරන්න. ඉතින් අපි දැන් ගිහිල්ලා බලමු පල්ලෙහාට මේ බිල්ඩිම පිහිටලා තියෙන ආකාරය. ඉතින් මම හිතනවා ඔයාලට මම කියපු කාරණාව ගොඩක් වැදගත් වෙයි සහ පැහැදිලි වෙයි කියලා. ඉතින් මේ පාර ටිකක් කම්දල වන්න මේ බිල්ඩින් වල පිටලා තියෙන. ඉතින් මේක ලොකු බර වාහන යනකොට මේ අනිවාර්යයෙන්ම මේ ටැක්ස් ප්‍රශ්නේ බිල්ඩින් එකට බලපානවා. මේ වාහන යනකොට මේ වගේ තමයි ගෝචි පාරක් වයින් අනිවාර්යයෙන් ගෝචි යනකොට දෙදිරිල්ලට මේ වගේ ටැක්ස් අනිවාර්යයෙන් පිටවනවා. සහ අන්තක් පිට සාමාන්‍ය පළවෙනි බේස්මන්ට් ෆ්ලෝර් එකේ ඉඳන් 2 3 4 එහෙම තත්ත්ව 3 4 යනකොට පොඩ්ඩක් කාලයක් යනකම් අවුරුද්දක් එකමාරක් දෙකක් එහෙම සෙටල් වෙන්නත් පුළුවන්. ඒ සෙටල්මන්ට් එකකට ට්‍රැක් යනවා. ඉතින් මම හිතනවා අද වීඩියෝ එකේ ඔයාලට ගොඩාක් වැදගත් වෙන්නේ නැති මේ ට්‍රැක් එකට යාරි කොහොමද PU සීලර් දාලා හදන්නේ කියලා. ඉතින් PU සීලර් වලින් يعني ට්‍රීට්මන්ට් කරන්න කලින් ට්‍රැක් එක දිහා දෙකට හදලා ඉතින් අයිස් ෆ්ලැක්ස් එකක් ගහලා අනිවාර්යයෙන්ම මේව ට්‍රීට්මන්ට් කරාම ජලය යන්නේ නැහැ. ඉතින් මම පෙන්නන්න PU සීලර් අයිස් ෆ්ලැක්ස් එක මොන වගේ එකක්ද කියලා ඒක අපි බලමු ඊළඟට. ඉතින් මේ තියෙන්නේ PU sealant iFlex. එතකොට මේක සාමාන්‍යයෙන් ගන්න පුළුවන් HE engineering, Finco, Finex company, Chesco, Solico ඒ වගේ company වලින් මේක ගන්න පුළුවන්. ඉතින් මේකේ කරල ගන්න පුළුවන් වගේම මේක දාන විදියකුත් තියෙනවා. මිලි ගානකට ඒ කියන්නේ ක්‍රැක් එකේ එක ක්‍රැක් එකක් වගේ නෙමෙයි තව ක්‍රැක් එකක් තියෙනවා. ක්‍රැක් 10ක් ගත්තොත් 10 විදියකට තියෙනවා. ඉතින් ඒක ඕන ගානකට වී හැඩයකට කපාගෙන මේකෙන් ෆිල් කරාට පස්සේ අනිවාර්යයෙන්ම ජලය ඇතුළට යන එක අනිවාර්යයෙන්ම නවතිනවා. සහ ඊට පස්සේ හොඳම තත්ත්ව සාධකයේ තියෙන වෝටර් ප්‍රූෆින් කෙමිකල් එකකින් කෙමිකල් කෝඩ් දෙකකින් මේ ගහන ඒ කියන්නේ ඒක ෆ්ලෙක්සිබල් විදියට අපි ඇදෙන්න මේක ගාන ඒ PU sealant iFlex එකෙන් ගාන තැන් වලට අනිවාර්යයෙන්ම කෙමිකල් කෝඩින් දෙකකින් අනිවාර්යෙන් ආවරණය කරන් පේන්ට් කරන්න කලින් ඊට පස්සේ පේන්ට් එකට සම්පූර්ණ වැහුණාට පස්සේ දීර්ඝ කාලෙට විසඳුමක් තමයි ක්‍රැක්ස් වලින් වතුර යන එකට අනිවාර්යෙන් මේ iFlex PU sealant එක. ඉතින් මම හිතනවා අද වීඩියෝ එක ඔයාලට ගොඩාක් වැදගත් වෙන්න ඇති. ක්‍රැක්ස් රිපෙයාරින් කරගන්න කොහොමද PU sealant iFlex භාවිතා කරලා. ඉතින් අපේ channel එක තාම subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. සහ මේ වීඩියෝ එක තව කෙනෙකුට බලන්න වැදගත් නම් අනිවාර්යෙන් share කරන්න අමතක කරන්නත් එපා. මේ වීඩියෝ එක ඔයාලට හිතන දෙයක් තියෙනවා මේ වීඩියෝ එක යටින් අනිවාර්යෙන් comments එකක් දාන්න අමතක කරන්නත් එපා. ඉතින් තවත් දවසක වෙනස් වීඩියෝ එකකින් අපි නැවත හමු.